සුබ දවසක් ඔයාලා හැමදේටම ගොඩක් සාදරයෙන් පිළිගන්නවා IQ help with ඉංජිනේරින් අපේ අලුත්ම වීඩියෝ එකට. එහෙනම් අපි වැඩි වෙලා ගන්නේ නැතුව අද දවසේ අපේ පළවෙනි ප්‍රශ්නෙට යමු. අද දවසේ අපේ පළවෙනි ප්‍රශ්නේ තමයි සූර්යයාට වඩා දුරින්ම පිහිටි ග්‍රහ ලෝකය කුමක්ද? A. යුරේනස්, B. නෙප්චූන්, C. සෙනසුරු, D. ජුපිටර්. හරි. දැන් උත්තර දෙන්න. පිළිතුර තමයි B. නෙප්චූන්. හරි. එහෙනම් අද දවසේ දෙවැනි ප්‍රශ්නයට යමු. අද දවසේ දෙවැනි ප්‍රශ්නේ තමයි ජර්මනිය අගනුවර කුමක්ද? A. මියුනිච්, B. හැම්බර්ග්, C. බර්ලින්, D. බ්‍රේමන්. හරි. දැන් උත්තර දෙන්න. පිළිතුර තමයි C. බර්ලින්. හරි. එහෙනම් අද දවසේ තුන්වෙනි ප්‍රශ්නයට යමු. අද දවසේ තුන්වෙනි ප්‍රශ්නේ තමයි මාලිමා යන්ත්‍රය සොයාගත්තේ කුමන රටද? A. ග්‍රීසිය, B. ඉන්දියාව, C. චීනය, D. ඊජිප්තුව. හරි. දැන් උත්තර දෙන්න. පිළිතුර තමයි C. චීනය. හරි. මං හිතනවා මේ දක්වා ප්‍රශ්න තුනම හරි ඇති කියලා ඔයාලගේ. හරි. එහෙනම් අද දවසේ ඔයාලට ඉතුරු කරන ප්‍රශ්නෙට යමු. අද දවසේ ප්‍රශ්නේ තමයි වැඩිම චන්ද්‍රයන් ප්‍රමාණයක් සිටින ග්‍රහ ලෝකය කුමක්ද? A. පෘථිවිය, B. බ්‍රහස්පති, C. සෙනසුරු, D. අඟහරු. හරි. ඔයාලා හිතන්නේ මොකක්ද උත්තරය කියලා? උත්තරය දන්නා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලා ගත්ත ලකුණු ප්‍රමාණයත් කමෙන්ට් කරගන්න අමතක කරන්න. හරි. තාමත් ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. මේ වගේ තවත් වීඩියෝ බලන්න. හරි. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන්න. අදට සමු කරන්න. සුබ දවසක්.